ලෝකයේ තියෙන එකම මහා ප්‍රාකාරය චීන මහා ප්‍රාකාරය විතරක් නෙමෙයි. ඊට කිලෝමීටර් 7000කට වඩා ඈතින් අප්‍රිකානු මහද්වීපය පුරා තවත් මහා ප්‍රාකාරයක් ඉදි වෙනවා. හැබැයි මේක හදන්නේ ගල් වලින් නෙමෙයි. මේ මහා ප්‍රාකාරය සම්පූර්ණයෙන්ම හදන්නේ පණ තියෙන ගස් වලින්. මේකට කියන්නේ The Great Green Wall. එහෙම නැත්නම් මහා හරිත ප්‍රාකාරය කියලා. ලෝකයේ තියෙන ලොකුම උණුසුම් කාන්තාරය වෙන සහරා කාන්තාරය පහුගිය අවුරුදු 100 ඇතුළත 10%ක විතර මාර විදිහට පැතිරෙන්න පටන් අරගෙන තියෙනවා. ඒකෙන් අවට තියෙන සාරවත් බිම් ඔක්කොම පාළු වෙලා සම්පූර්ණයෙන්ම කාන්තාර බවට පත් වෙලා තියෙනවා. ඉතින් මෙන්න මේ දරුණු විනාශය නතර කරන්න අප්‍රිකානු රටවල් 20ක් විතර එකතුලා මාරම ප්ලෑන් එකක් ගැහුවා. ඒ තමයි සහරා කාන්තාරයේ මායිමේ අප්‍රිකානු මහද්වීපයේ එක කොනක ඉඳන් අනික් කොනට යනකම්ම කිලෝමීටර් 8000ක් විතර දිග මහ දැවැන්ත ගස් වලින් හදපු වැටක් නිර්මාණය කරන එක. මේක සම්පූර්ණයෙන්ම වගේ ඉවරුනාම මේක තමයි පෘථිවිය මත මිනිසුන් විසින් නිර්මාණය කරපු ලොකුම පණ තියෙන ව්‍යුහය. එහෙම නැත්නම් ස්ට්‍රක්චර් එක. ඒ වගේම මේක ඕස්ට්‍රේලියාවේ තියෙන ග්‍රේට් බැරියර් රීෆ් කියන එක වගේ 3 ගුණයකට වඩා විශාලයි. දැන් කාන්තාර වෙලා තියෙන රටවල් ඩොලර් මිලියන ගාණක් වියදම් කරලා අපේ මේ තියෙන හරිත පරිසරය රැක ගන්න උත්සාහ කරද්දී කොළ පාටට තිබුණු ආසියානු රටවල් දැන් සම්පූර්ණයෙන්ම වගේ කාන්තාර බවට පත් වෙගෙන එනවා. ඉතින් මේ අප්‍රිකාවෙන් කරගෙන යන වැඩෙන් මිනිස්සු ලක්ෂ ගානකට රැකියාව ලබා දෙනවා වගේම විනාශ වෙලා ගිය පරිසරය රැක ගන්න අලුත් පණක් දෙන්නත් පටන් අරගෙන තියෙනවා. ඉතින් කාන්තාරයට වැටමදින්න යන මේ අප්‍රිකාවේ සුපිරි මෙහෙයුම ගැන ඔයාලා මොකද හිතන්නේ? ඔයාලගේ අදහස පහලින් ලියාගෙන යමු.